නේ. ඒ පොඩ්ඩක් අම්මා කෝල් එකක් ගන්න. හෙලෝ අම්මේ. හෙලෝ පුතේ. ඔව්. පුතේ මම ඔපරේෂන් එකේ සල්ලි හෙට දෙන්න ඕනලු. මොකෝනේ කෝල් එක ආවට පස්සේ අවුලෙන් වගේ. මොකුත් නෑ බං නිකන්. මොකෝ කේස් එක කියන්නෝ. මොකුත් නෑ බං මොකුත් නෑ. අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න එක මං ගිහින් එන්නද? ඔව් බා දැන් පරක් පිටලා මං ගෙදරට ගිහින් එන්න. ඈ අම්මා කෝල් කරාට පස්සේ මොකක් හරි අවුලක් ගියා නේද බං? මොකෝ නේද බං? ඉතින් බලන්න නේද? ඔය යම. හෙලෝ. ඔව් කියන්න. මම මේ සිවිල් එකේ ගමනක් යන ගමන් ඉඳී. ඔයා දැන් කොහෙද ඉන්නේ? එන්නම හරියට. හරි. මොකෝ කේස් එක? බලහන්කෝ අම්මගේ ඔපරේෂන් එකක් කරන්නලා හදිස්සි සල්ලි වගේ මදි වෙලා තියෙනවා බං මට. ඔබ ගාව නැද්ද කීයක් ගන්න? නේද බං? ඔබ මේක ගත්තේ තියෙන සල්ලි සේරම දාලානේ. ඔව් බං. ඔබට දැන් කීයක් වගේද මදි? ලක්ෂයක් විතර මදි බං. තාම පඩි වැඩෙන්නේ නැහනේ. 15 වෙනි පඩි අම්මට. ඔව් නේද බං? පොඩ්ඩක් හිටාන්කෝ අම්මලා. දැන් නම් සල්ලි දෙන්න කීයක්වත් නැහැ බං. ඒ හපන්. ඕක ඊළඟ අම්මගේ ඔපරේෂන් එක කරගන්න. ගෙදරින් කෝල් කරා නේද? මොකක් හරි ප්‍රශ්නයක් නැද්ද? ඒකනේ බං. උඹ අපිට කිව්වන්නේ නැහැ මොකද ප්‍රශ්නේ කියලා. මම ඉක්මනට ගියානේ. හරි බං සල්ලි වගේ මදි වුණා මුට. දැන් ඒක හරි. උඹ කලින් අපිට කිව්වේ නැත්තේ. ආයෙ ප්‍රශ්නයක් වුණාත් අපිට කියනවාකෝ. අපි ඉන්නවනේ. හරි බං මම ඒක දන්නවා.